අයිබෝන් මකරත්තර යාලෝනේ මූවිස් විත් සජි YouTube channel එකට ඔයාව ආයෙත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් වෙන්නේ ටිකක් වෙනස් විදිහේ චරිතයක් වටා ගෙතුණු බොහෝ දෙනෙක් කතා බහ කරපු 2024 වර්ෂයේ තිරගත වුණ තෙලුගු චිත්‍රපටයක් ගැන විස්තරාත්මකව ගවේෂණය කරන්න. ඒ තෙලුගු චිත්‍රපටය තමයි සිද්ධාර්ථ රොයි. මේ චිත්‍රපටයේ නම වගේම සම්පූර්ණ කතාවම ගොඩනගලා තියෙන්නේ සිද්ධාර්ථ රොයි කියන මේ තරුණයාගේ ජීවිතය, ඔහුගේ අමුතු ආකල්ප සහ ඔහු මුහුණ දෙන අත්දැකීම් නිසා ඔහුගේ ජීවිතයේ සිදුවන පුදුමාකාර පරිවර්තනය වටයි. එහෙනම් අපි සිද්ධාර්ථ රොයිගේ ලෝකයට එබිලා බලමු. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි සිද්ධාර්ථ රොයි. සිද්ධාර්ථ කියන්නේ අතිශයම බුද්ධිමත්, අධි තර්කනශීලී තරුණයෙක්. ඔහු ජීවිතයේ සෑම දෙයක්ම දකින්නේ තර්කය සහ ප්‍රායෝගිකත්වය කියන කෝණයෙන් විතරයි. එයාගේ ලෝකේ හැඟීම්, ආදරය, අනුකම්පාව වගේ දේවල් වලට තැනක් නැහැ. ඒවා දුර්වලකම් විදිහට තමයි එයා දකින්නේ. මිනිස් සම්බන්ධතා, චාරිත්‍ර වාරිත්‍ර, සමාජ සම්මතයන් මේ කිසිම දෙයක් ඔහුට වැදගත් නැහැ. එයා ජීවත් වෙන්නේ තමන්ම හදාගත්තු නීති රීති වලට අනුව. සිද්ධාර්ථගේ මේ දැඩි හා තාර්කික ගති ස්වභාවය නිසා එයාට සමාජයේදී නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. එයාගේ ඍජු හා හැඟීම් විරහිත කතා බහ නිසා අනිත් අය ඔහුගෙන් දුරස් වෙනවා. මිතුරන්, පවුලේ අය ඔහුව තේරුම් ගන්නේ නැහැ. ඔහු තමන්ගේම ලෝකයක තනි වෙනවා. එයා හිතන්නේ තමන් තමයි නිවැරදි, අනිත් අය හැඟීම් වලට වහල් වෙලා ඉන්නේ කියලා. මේ විදිහට තමන්ගේම නීති රීති අනුව ජීවත් වෙන සිද්ධාර්ථගේ ලෝකයට අනපේක්ෂිත විදිහට ගෑන් ළමෙක් ඇතුල් වෙනවා. ඇගේ චරිතය සම්පූර්ණයෙන්ම සිද්ධාර්ථගේ ප්‍රතිවිරුද්ධ පැත්ත වගේ. ඇය ජීවිතය දෙස බලන්නේ හදවතින්. හැඟීම්, ආදරය, සතුට ඇගේ ජීවිතයේ ගොඩක් වැදගත්. මිනිස් සම්බන්ධතාවල අගය ඇය දන්නවා. සිද්ධාර්ථ මුලින්ම මේ ගෑනු ළමයාවත් තමන්ගේ සුපුරුදු තාර්කික රාමුවට දාලා තේරුම් ගන්න හදනවා. ඇගේ හැඟීම්බර ස්වභාවය ඕට විහිළුවක් වගේ වෙන්න පුළුවන්. ඕන් අතර මුලින්ම ඇති වෙන්නේ ගැටුම් සහ තර්ක විතර්ක. ඇගේ හැඟීම් ඕ ගණන් ගන්නේ නැහැ. නමුත් කතාව ඉදිරියට යද්දී නොයෙකුත් සිදුවීම් නිසා ඔවුන් දෙදෙනාට එකට කාලය ගත කරන්න සිද්ධ වෙනවා. මේ වෙලාවල් වලදී සිද්ධාර්ථට මේ ගැහැණු ළමයාගේ චරිතයේ සුන්දරත්වය සහ මිනිස් හැඟීම් වල අගය ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා. ඇගේ සතුට, දුක, ආදරය ඕට අලුත් අත්දැකීම් ගෙන දෙනවා. මේ ගැහැණු ළමයාගේ බලපෑම නිසා සිද්ධාර්ථගේ දැඩි තාර්කික පවුර හෙමින් බිඳ වැටෙනවා. ඔහු මිනිස් හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කරනවා. අනුකම්පාව, ආදරය වැනි දේවල් දුර්වලකම් නොව ජීවිතයේ කොටසක් බව ඔහුට දැනෙන්න පටන් ගන්නවා. මේ ඔහුගේ ජීවිතයේ විශාල පරිවර්තනයක ආරම්භයයි. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. මේ ආදරය නිසා සිද්ධාර්ථ මීට පෙර කිසිදා අත් නොදුටු අත්දැකීම් ලබනවා. ඔහු ලෝකයේ දෙස බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔහුගේ ජීවිතයට අලුත් අරුතක් එකතු වෙනවා. නමුත් මේ වෙනස් වීම ලේසි නෑ. සිද්ධාර්ථගේ පැරණි ආකල්ප නිසා ඔහුට සමාජයෙන් එල්ලවන ප්‍රතිරෝධයන්, ඔහුගේ අතීත ක්‍රියාවල ප්‍රතිවිපාක හෝ ඔහුගේ අලුත් ආදර සම්බන්ධයට එන බාධා නිසා ඔහුට විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඔහුගේ ආදර සම්බන්ධයත් මේ නිසා පීඩනයට ලක් වෙන්න පුළුවන්. මේ අභියෝග හමුවේ සිද්ධාර්ථ තමන්ගේ අලුත් ආකල්ප ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ඔහු තමන්ගේ හදවතට සවන් දෙන්න ඉගෙන ගන්නවා. මේ ඔහුට ලොකු අභ්‍යන්තර අරගලයක්. මේ චිත්‍රපටයේ අවසාන භාගයට එන විට සිද්ධාර්ථට තමන්ගේ ජීවිතයේ හරිම තීරණාත්මක තේරීමක් කරන්න සිද්ධ වෙනවා. ඔහු තමන්ගේ පැරණි තාර්කික ලෝකයේම ඉන්නවද නැත්නම් අලුතින් සොයාගත් ආදරය හා හැඟීම්බර ලෝකයේ තෝරගන්නවද කියන දේ ඔහුට තීරණය කරන්න වෙනවා. ඇය කොතරම් සිද්ධාර්ථට ආදරය කළත් සිද්ධාර්ථගේ පරණ ගති පැවතුම් විටින් විට මතුවෙන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඒ දෙදෙනා අතර යම් මතවාදයක් හටගෙන ඇය සිද්ධාර්ථව දාලා යනවා. නමුත් සිද්ධාර්ථ පිස්සුවේ වගේ ඇයට ආදරය කරන නිසා ඇයව හොයන්න පාර පුරා දුවගෙන යනවා. එහිදී සිද්ධාර්ථ වාහනයකට හැප්පෙනවා. එම අනතුර නිසා ඔහු මෙලොව හැර යනවා. ඉතින් මම ඔයාලට මේ කිව්ව මූවි එක හදලා තියෙන්නේ ඇත්තම කතාවක් පාදක කරගෙන කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේ මූවි එක ඉන්දියාවේ කොල්කටාවල ජීවත් වුණ අභිජිත් රොයි කියන තරුණයාගේ ජීවන කතාව පාදක කරගෙන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි හිතුවා වගේ සතුටුදායක අවසානයක් නෙමෙයි නේද මේ මූවි එකට හම්බුනේ.
ඉතින් එහෙම තමයි යාළුවනේ සෑම ආදර කතාවක්ම සතුටින් අවසන් වෙන්නේ නැහැ. සමහර ආදර කතා තියෙනවා ගොඩක් දුක හිතෙන විදිහට අවසන් වෙන. සිද්ධාර්ථ රොයි චිත්‍රපටය කියන්නේ ජීවිතය දෙස බලන අපේ ආකල්ප කොයිතරම් දුරට වැදගත්ද, ආදරය සහ මිනිස් සම්බන්ධතා අපේ ජීවිතය වෙනස් කරන්නේ කොහොමද කියන දේ ගැන කියන ලස්සන කතාවක්. මේක නිකන් ආදර කතාවක් නෙමෙයි. චරිතයක පරිවර්තනයක් විස්තර කරන ගැඹුරු කතාවක්. ප්‍රධාන නළුවා වන දීපක් සරෝ මේ චරිතය නිරූපණය කරන විදිහ හරිම විශිෂ්ටයි. ඔයාලා සිද්ධාර්ථ රොයි චිත්‍රපටය බැලුවා නම් ඔයාලට කොහොමද මේ චරිතය දැනුනේ, මේ කතාව ගැන මොකක්ද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේ කතාව ගැන දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම movies with සජි මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ ලස්සන කතාවකින් ඉක්මනටම හමු වෙමු. එතකන් ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න. මම සජිත් එන් කුමාර.